ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ 14 වෙනිදා. ඉතින් අද බලමු මේ අපි මොනවද මේ කරේ කියලා. ඉතින් අද අවුරුදු දවසේ මෙහෙම මේ මුට්ටියක් තියලා මේ කිරි උතුරව ගන්න තමයි අපි හදන්නේ නැකතට. ඉතින් මං දැන් මෙහෙම කිරි උතුරව ගන්න තමයි හදන්නේ. මේ පාර විශේෂත්වය අපේ ගෙදර නෙවෙයි මං ඉන්නේ. මේකත් විශේෂත්වයක්. ඉතින් අපි බලමු අපි කොහොමද කිරි උතුරව ගන්න කියලා. ඉතින් පේනවනේ කිරි කොහොමද උතුරන්නේ කියලා. ඉතින් මේ විදිහට කිරි ඉතුරුවාම මං නම් හිතන්නේ අවුරුද්දම සුබ වෙන්න ඕනේ කියලා. ඉතින් සුබවාදී බවට හැම දෙයක්ම හොඳ දවසක් වෙන්න ඕනේ. ඒ වුණාට ඉතින් අපි මේක සමරන්න ඕනේ. ඉතින් මෙහෙම කිරි උතුරනකොට ඇත්තටම මාරම සතුටුයි. මේ තමයි මම හදාගත්ත කොමඩු ජූස් එක. මේක ඉතින් දැන් බෝතලයකට දාලා කූල් වෙන්න තියාගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මේ කැවිලි මේසේ අපි මොනවද හදලා තියෙන්නේ කියලා. කැවුම් තියෙනවා, කේක්, කොකිස් හදාගත්ත ඒවා තියෙනවා. ඉතින් අපි හදපු හැම කැවිලි වර්ගයක්ම මෙතන තියලා තියෙනවා. කෙසෙල් කඩෙන් ගත්ත ඒවා. තව ඊට පස්සේ අර තල කැරලි ඒවත් මේ කඩෙන් ගත්ත ඒවා. ඉතින් හත් මාළුව අද අපි හදාගත්තා. හත් මාළුව ඒ වගේම කිරිබත් වල ලුණු මිරිස් මේ හැමදේම ඉතින් කෑම මේසේ තියලායි තියෙන්නේ. මේවා පිළිවෙලකට ලස්සනට අහුරලා තියෙනකොටත් අපට මේ හැම දෙයකින්ම කන්න අමාරු නැත්නම් අවුරුදු දවස්වල මේ හැම දෙයක්ම කැවෙන්නේ නැහනේ. ඒ වුණාට ඉතින් මේ අපි හැමදේම අර චාරිත්‍ර කරනකොට තියන්න එපානේ. දැන් ඔන්න චාරිත්‍ර කළා අපි ලොකු දුර ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම කොහේ යන්නත් කලින් නැකතට කාලා ඉන්න එපානේ. ඉතින් අපි දැන් නැකතට කාලා යන්නේ කොහෙද කියලා මම ඔයාලට පෙන්නන්නම්. දැන් අර හදාගත්ත කොමඩු ජූස් එකත් බොන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවට තේ බොනවට වැඩිය ගොඩක්ම රස්නේ හින්දා මං හිතන්නේ මේ කොමඩු ජූස් එක මාරම රසට තියෙනවා. ඉතින් දැන් අපි ලැහැත්ති වෙන්නේ දුර ගමනක් යන්න. මං ඔයාලට යනකොට කියන්න කොහෙද යන්නේ කියලා. බලන්නකෝ අපි දැන් යන්න හදන්නේ කොහෙද කියලා. ඔන්න දැන් ඉතින් රුවන්වැල්ලෙන් ගමන පිටත් වෙන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් පේර කෑල්ලකුත් කන ගමන් බයික් එකේ අපි පිටත් වෙනවා මේ ගමන යන්න. පේනවනේ මාරම ලස්සනයි. මේ ඇහැලියේ ගොඩට කලින් අපට හම්බෙනවා මේ අර දෙහියෝ විටින් මේ ඇතුල් පාරක්. ඒ කියන්නේ අවිස්සාවේල ප්‍රධාන පාරෙන් අපි රුවන්වැලි ඉඳන් ආවේ. ඊට පස්සේ දෙහියෝ විටින් හම්බෙනවා ඇතුල් පාරක් මේ ඒක වැටෙන්නේ ඇහැලියේ ගොඩට. ඉතින් ඒ පාරේ තමයි අපි මේ යන්නේ. ඔන්න ඉතින් ගොඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. අපි වැස්සට හොඳටම අහු වුණා. දැන් අපි ඉන්නේ මේ හරියට නම් කියන්නේ පරකඩුව කියලාද කොහෙද? මේ අපි අර කුරුගම්මෝදරින් අතුල් පාරක දාලා මේ එන්නේ මේ මං හරියටම දාන්නම් මේකේ මේ කොයි හරියද කියලා. මේ මෙතන මේ අපි හැමදාම මේ පාරේ යනකොට ගියොත් මේ අනිවාර්යෙන් මේ පන්සලට ගාවට පඳුරු දාලා තමයි යන්නේ. මේ හරියට කියන්නේ එල්ලාවල කියලාද කොහෙද? ඉතින් මං හරියටම මෙතන මං ඔයාලට දාන්නම් මේ කොහෙද කියලා. ඔන්න ඉතින් ආයෙමත් මේ දිග වැස්සකින් පස්සේ මෙතන නතර වෙලා යත්තරා හිටියා පන්සල ගාව. දැන් ආපහු පිටත් වෙනවා දුර ගමනේ කොටසක් ඉවර කරන්න. ඇත්තටම මේ පරිසරය මාරම ලස්සනයි. මේ නිතරම මට වීඩියෝ කරගන්න හිතුනේ මේ පරිසරය මාරම ලස්සන නිසා. අපි හොඳටම තෙමිලා හිටියත් ඇත්තටම මේ හුළඟත් එක්ක මේ පාරවල් වල යනකොට මාරම ඇඟට සනීපයක් දැනෙන්නේ. ඒ වගේම මාරම ලස්සන පරිසරයක් අපට ඇත්තටම හැමදාම මේ වගේ දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහනේ. ඇත්තටම මේ වගේ දුර ගමනක් යනකොට තමයි මේ පරිසරයේ සුන්දරත්වය උනත් බලා ගන්න හිතෙන්නේ. වීඩියෝ එක නම් පොඩ්ඩක්වත් නතර කරන්න හිතුන්නේ නැහැ. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලා මේ දකින්නටත් වැඩිය මේ තැන් මාරම ලස්සනයි ඇස් දෙකෙන් දකින්නකොට. ඉතින් මෙතන ලොකු සල් ගහක් තිබ්බා. අපි හැමදාම මෙතනින් යනකොට
මේ සල්ගහ ගාව නතර වෙලා කෑම එකක් එහෙම බැදන් ආවොත් ඒකත් කාලා තමයි රත්නපුරයට ළඟා වෙන්නේ. ඉතින් කතාවෙන් අපි දැන් මේ පානදුරා පාරටත් දාලා මේ දැන් අපි වැටිලා ඉන්නේ රත්නපුර පාලමුඩ. රත්නපුර මේ පාලම තමයි මේ තියෙන්නේ. ඔන්න ඉතින් අපි ගියා ආපිකෝ එකට පොඩි බඩු වගයක් ගන්න අයිස්ක්‍රීම් එකකුයි ජෙලි වගේකුයි ගත්තා මේ ආපිකෝ එකෙන්. ඔන්න ඉතින් මම දැන් මේ කියන එක ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති වැස්සයි මේ හැමදේම හින්දා මේ වීඩියෝ එකේ. ඔන්න දැන් ඉතින් මම මේ කියන්නේ අපි හොඳටම තෙමුණා කියලා තමයි මම මේ කියන්නේ. ඔන්න ඉතින් අවුරුදු දවසේ හොඳටම තෙමීගෙන හවස අපි මේ ඇවිල්ලා ඉන්නේ පැල් මඩුල්ලට. ඉතින් පැල් මඩුල්ලේ නෑදෑ ගෙවල් වල ගිහිල්ලා අපි සින්දු කියලා කාලා ඉතින් ගොඩක් විනෝද වුණා. ඒ වගේම ඒ වීඩියෝ තවත් ලස්සන තියෙනවා. තව අපි ඉස්සරහට සින්දු කියපු වරයට ඒ ඔක්කොම ඔයාලට වෙන වීඩියෝ එකකින් මම අරන් ඉන්නම්. මගේ කිරිල්ලි එහෙනම් මං අදට ඔයාලගෙන් සමුගන්නම්. සුබ දවසක්.